2025 අවුරුද්දත් ගෙවිලා ගිහිල්ලා දැන් ඔන්න 2026ත් ලං වෙලා තියෙනවා. මේ අවුරුද්ද ඒ කියන්නේ ලංකාවට අවුරුදු 5කට පස්සේ වාහන ආනයනයට අවසර දීලා තිබ්බා. මේ හින්දා ගොඩක් දෙනෙක් වාහන ගෙන්නුවා කියලා ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා. ඉතින් ලබන අවුරුද්දේ 2026 වාහන මිල ගණන් කොහොමද වෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඇත්තටම අපි මේ කරන්න යන්නේ ලංකාවේ රජයටත් ඒ වගේම ලංකාවේ පාරිභෝගිකයන්ටත් අපේ අදහස අපි ඉදිරිපත් කරනවා මේ වීඩියෝ එක හරහා කොහොමද ලංකාවේ වාහන මිල ගණන් වෙනස් වෙන්න ඕන කියලා. මම මුලින්ම කතා කරන්නම්කෝ ලංකාවේ පාරිභෝගිකයන්ගේ පැත්තෙන්. දැන් ගොඩක් දෙනෙක් මගෙන් වාහන රිවිව් වීඩියෝස් බලලා ඉවරලා කෝල් කරලා අහනවා ලබන අවුරුද්දේ වාහන මිල ගණන් වෙනස් වෙයිද අඩු වෙයිද? ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා වාහන මිල ගණන් අඩු වෙයිද කියලා. හැබැයි මගේ පුද්ගලික අදහස අනුව නම් දැන් අවුරුදු 10ක් 15ක් විතර මම මේ වාහන අලෙවිකරණ ක්ෂේත්‍රය පිළිබඳව අවධානයෙන් හිටපු කෙනෙක් විදියට අපිට යම්කිසි වාහනයක් මිලදී ගන්න අවශ්‍ය නම් ඒ මොහොත තමයි ඒ වාහනේ මිලදී ගන්න හොඳම මොහොත වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට අපි ඉස්සරහට ඒ වාහනේ මිල ගණන් අඩු වෙයි කියලා බලාගෙන ඉඳලා ගොඩාක් වෙලාවට වෙන්නේ ඒ වාහනේ මිල ටිකක් හරි වැඩි වෙන එක. මොකද ලංකාවේ රුපියල කියන එක කොහොමත් අස්ථාවරයිනේ. එතකොට රුපියලේ අගේ අඩු වෙන හින්දා එතකොට අපිට වැඩි මිලක් ගෙවන්න වෙනවා වාහනයක් ඉම්පෝට් කරන්න. මේ හින්දා වාහනය මිලදී ගන්න හොඳම වෙලාව තමයි ඒ ඔබ වාහනේ මිලදී ගන්න තීරණය කරපු මොහොත. අනිත් දේ තමයි ලංකාවේ පාරිභෝගිකයෝ ගොඩක් වෙලාවට රැල්ලට වාහන මිලදී ගන්න ස්වරූපයක් තියෙනවා. දැන් මේ කාලේ 2025 ගත්තොත් ගොඩාක් දෙනෙක් EV වාහන වලට ගියා. ඒ අතරින් ගොඩාක් දෙනෙක් ගියේ BYD වලට. ඉතින් EV වාහන එහෙම නැත්නම් BYD හොඳයිද නරකයිද ලංකාවේ මාකට් එකට කියලා අපි වෙන වීඩියෝ එකකින් කතා කරමු. කොහොම වුණත් මට ඔයගලන්ට ඉල්ලීමක් කරන්න තියෙනවා වාහනය මිලදී ගන්න යනකොට එහෙම රැල්ලට වාහන ගන්න යන්න එපා. පොඩ්ඩක් vehicle reviews බලන්න. ඒ වගේම අපි top car guide කියලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. අන්න ඒ වීඩියෝ එක බලලා තීරණය කරන්න ඔයාට ගැළපෙන වාහනේ කොහොමද තෝරගන්නේ කියලා ඉදිරියේදී. දැන් මම කතා කරන්නම්කෝ වාහන අලෙවිකරුවන්ගේ පැත්තෙන්. ඉතින් ලංකාවේ අලෙවිකරුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ලංකාවට වාහන බ්‍රෑන්ඩ්ස් වශයෙන් ගෙන්නන ඒජන්ට්ලා ඉන්නවා. ඊට අමතරව ග්‍රේ ඉම්පෝටර්ස්ලා ඉන්නවා. දැන් බ්‍රෑන්ඩ් වශයෙන් ගෙන්නන ඒජන්ට්ලා ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා Toyota ලංකා එක ප්‍රධාන වශයෙන් ඉන්නවා. ඊට අමතරව තව ගොඩක් සමාගම් ඉන්නවා. ඉතින් ඒව ඇවිල්ලා ජපානයෙන් හරි ඒ අදාළ රටෙන් වාහනේ කෙලින්ම ලංකාවට ගෙන්නලා ඒගොල්ලෝ වොරන්ටි එකකුත් දෙනවා. ඒගොල්ලෝ සර්විස් එකකුත් දෙනවා. ඊට අමතරව ග්‍රේ ඉම්පෝටර්ස්ලා කියන්නේ ඔයගොල්ලෝ ඕන තරම් ඔය දැකලා තියෙන මේ වාහන විකුණන්න තියෙන පොඩි වශයෙන් ගෙන්නලා ඒ කට්ටිය. එතකොට මේ ග්‍රේ ඉම්පෝටර්ස්ලාත් මාකට් එකේ ඉන්න ඕන. අර වාහන සමාගම් විතරක් නෙවෙයි. ඒකට හේතුව තමයි දැන් ලංකාවේ වාහන ගෙන්වන්න සමාගම් විතරක් හිටියොත් වෙන්නේ ඒගොල්ලෝ විසින් ඒගොල්ලන්ට ඕන ගානට විකුණන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ලංකාවේ වාහන මාකට් එක ටිකක් හරි රෙගියුලේට් වෙලා තියෙන්නේ මෙන්න මේ ග්‍රේ ඉම්පෝටර්ස්ලා හින්දා. හැබැයි මෙතෙන්දි තවත් කාරණයක් වැදගත්. ඒ තමයි දැන් ලංකාවේ වාහනයක් අපි ඉම්පෝට් කරනකොට ඒක අපේ CIF value එක තියෙනවා. ඊට අමතරව ගවර්න්මන්ට් ටැක්ස් එකක් ගෙවනවා. ඒකට යම්කිසි වෙළඳ ලාභයක් තියලානේ වාහනේ විකුණන්නේ. එතකොට මේ තියාගන්න වෙළඳ ලාභයේ percentage එක සාමාන්‍යයෙන් ගත්තොත් 3%ක් 4ක් වගේ තමයි සාමාන්‍යයෙන් වාහනයකට තියාගන්නේ. ඒ කියන්නේ ලක්ෂ 75 කාර් එකක් ගන්නවොත් ඕකට 3%ක් විතර ඇඩ් කරාම ලක්ෂ 2ක් විතර ඒ කියන්නේ ලක්ෂ 77ක් 78කට වගේ තමයි මාකට් එකේ තියෙන්නේ. හැබැයි ඊට වඩා එහාට යන්නේ නැහැ. හැබැයි අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි මේ පහුගිය කාලේ අර ලොකු ඉල්ලුමක් ආපු හින්දා කට්ටිය ලොකු ලාභ ලබා ගන්න තක්කඩි විදියට වැඩි ලාභ ලබා ගන්න වාහන ලොකු ගණන් වලට වික්කා. සමහර ලක්ෂ 75ට කියන වැගන්නාරක ලක්ෂ 80ට 82ට ගියපු අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේ කරන්නේ නැතුව මං කියන්නේ සාධාරණ වෙළඳ ලාභයක් තියෙන්න ඕන වාහන මාකට් එකේ වාහනයක් ගෙන්නනකොට. එතකොට දෙගොල්ලන්ටම පාරිභෝගිකයන්ටත් වාසි අලෙවිකරුවන්ටත් අනිවාර්යෙන් තියෙනවා මේ ඒගොල්ලන්ට ලාභයක් තියාගන්න ඕන. මොකද ඒගොල්ලෝ ආයතනය නඩත්තු කරන්න ඕන. ඒගොල්ලෝ මිනිස්සුන්ට පඩි ගෙවන්න ඕන වැඩ කරන අයට කරන්ට් බිල් ගෙවන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන. සියලු දේවල් එක්ක වාහන ආනයනය කරනවා සහ වාහන ව්‍යාපාරයේ යෙදෙනවා කියන එක ලොකු වියදමක් යන වැඩක්. එතකොට ඒගොල්ලන්ට ඒකට යම්කිසි සාධාරණ වෙළඳ ලාභයකුත් ලැබෙන්න ඕන. මේ සියලු දේත් එක්ක පාරිභෝගිකයන්ට සාධාරණයක් වෙන්න ඕන කියලායි ටොප් කා අපේ නම් අදහස. හරි. දැන් අපි මේ වීඩියෝ එකේ වැදගත්ම කතාවට එමුකෝ. ඒ තමයි ලංකාවේ රජයට මොනවද 2026 දී කරන්න පුළුවන් මේ වාහන මිල ගණන් නියාමනය කිරීමට. දැන් ඔබ දන්නවා ලංකාවේ රජය ගත්තාම මේකේ මුදල් ඇමතිවරයා තමයි ලංකාවේ මේ බදු ප්‍රතිශතයන් තීරණය කරන්නේ කොයි විදිහට යන්නේ කියලා. එතකොට වර්තමාන වෙනකොට ලංකාවේ මුදල් ඇමතිවරයා විදිහට ඉන්නේ රටේ ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාම තමයි. ඉතින් මම මේ වීඩියෝ එකේ මෙතන ඉදිරියට යෝජනා කතා කරනකොට ජනාධිපතිතුමනි කියලාම කෙටියෙන් කියන්නම්. එතකොට නැත්නම් මුදල් ඇමති ජනාධිපති ඔය දෙක පටල ගන්නවට වඩා එකම කෙනානේ ඉන්නේ. එතකොට ඒ කෙනාට ඒ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් ලංකාවේ අපි දන්නවා අවුරුද්දක් වගේ කාලයක් වෙනවා මේ අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා අලුත් මේ දේශපාලන ක්‍රමයක් ඇති වෙලා. ඉතින් පහුගිය කාලේ දූෂිත දේශපාලන ක්‍රමයක් තිබ්බේ. ඉතින් ඒක නිවැරදි කරගනිමින් යන කාල වකවානුවක තමයි අපි මේ ඉන්නේ. අවුරුදු 5ක් ලංකාවට වාහන ඉම්පෝට් කරෙත් නැහැ. ඉතින් දැන් ලංකාවේ පාරිභෝගිකයන්ට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා මේ රටේ මේ වාහනය මිලදී ගන්න.
සමහරු ලංකාව පහුගිය කාලේ අතෑරලා ගියපු හේතු වලින් එකක් තමයි ඔය Tamanට ආස වාහනයක් මේ පදින්නවත් මේ රටේ නිදහසක් නැති එක, මේ රටේ හැකියාවක් නැති එක. මොකද සමහරු මිනිස්සු මහන්සි වෙලා ඉගෙනගෙන විභාග පාස් වෙලා උපාධිය අරගෙන ඔක්කොම කළා රැකියාවකුත් කළා සල්ලි හම්බ කරගන්නවා. හැබැයි අතනදී හිර වෙනවා. ඒ තමයි ලංකාවේ වාහනයක් ගන්න ගියාම. සමහර විට වාහනවල මිල ගණන් ඇහුවම නොවටිනා ගණන් වලට දෙන්නේ. ලක්ෂ 30 40ට තිබ්බ වාහනේ 60 70ට ගිහිලා තිබ්බේ පහුගිය කාලේ. ඉතින් මේ වගේ කාලයක තමයි මේ අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා දැන් අලුත් ටැක්ස් රේට් එකකට වාහන ගෙන්නන්න දීලා තියෙන්නේ. හැබැයි ඒක අර කලින් තිබ්බ ටැක්ස් රේට් එකකට වඩා දෙගුණකින් විතර වැඩි වෙලා තිබ්බේ. දැන් සරලම විදිහට කිව්වොත් ලක්ෂ 30 35 රේන්ජ් එකේ තිබ්බ වැගන් ආර් කාර් එක දැන් සාමාන්‍යයෙන් ලක්ෂ 75 80 රේන්ජ් එකට ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් බේස් මොඩල් එක ගත්තත් 70කටවත් මේ හොයාගන්න ටිකක් අමාරු කාලයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් උඩ ඒ කියන්නේ දැන් ටැක්ස් එක ඩබල් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා රුපියල කඩා වැටීම සාපේක්ෂව ගත්තොත් 2022 අපි දන්නවා මේ ආර්ථික අර්බුදයක් ආපු හින්දා රුපියල සම්පූර්ණයෙන් කඩා වැටුණා 100%කින්. දැන් ඒක ටිකක් රිකවර් වෙගෙන එනවා. හැබැයි අර පෙර තිබ්බ තත්ත්වේ නැහැ. නමුත් මේ සීලු තත්ත්වයන් එක්ක ආණ්ඩුව විසිනුත් අලුතෙන් ටැක්ස් කීපයක් එකතු කරලා තිබ්බා. දැන් ඉස්සර තිබ්බේ සාමාන්‍යයෙන් එන්ජින් කැපැසිටි එකට ටැක්ස් එකන්නේ ප්‍රධාන වශයෙන් තිබ්බේ. දැන් ඒ ටැක්ස් එකත් වැඩි කරලා ඊට අමතරව වාහනේ CIF වැලියු එකටත් 30ක් ගහනවා. ඊට අමතරව තවත් ටැක්ස් වර්ග කීපයක් තියෙනවා. VAT එක පවා දැන් ටැක්ස් එකක් ගහනවා. ඉතින් මම ලංකාවේ වාහන ටැක්ස් එක ගැන 2026 අලුතෙන් ටැක්ස් රිලීස් වුණාට පස්සේ අලුත් වීඩියෝ එකක් කරන්න දැන් තියෙන ටැක්ස් එක ගැන කතා කරලා තේරුම් ගන්න නැහැ. මොකද තව සති කිහිපයකින් ලංකාවේ අලුත් අයවැයක් එන හින්දා. කොහොම වුණත් මෙන්න මේ ටැක්ස් රේට් එක වැඩි කියන එක අපි හැමෝටම තේරෙනවා. ඒතකොට රටේ ජනාධිපති විදියට එහෙම නැත්නම් මේ රටේ මේ මූල්‍ය බලය මේ බදුකරණය කියන එක හැන්ඩල් කරන කෙනා විදියට මොනවද ඔබතුමාට කරන්න පුළුවන් කියලා අපිත් අපේ යෝජනා ඔබ වෙත ඉදිරිපත් කරන්න කැමතියි. මෙහෙම පළවෙනි කාරණේ තමයි ඔබතුමත් ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පන්තියෙන් ආපු නායකයෙක්. ඒ කියන්නේ සාමාන්‍ය පවුලකින් පැවතවිලා අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා ඊට පස්සේ දේශපාලන ජීවිතය අවුරුදු 30ක් 35ක විතර අත්දැකීම් එක්ක ලංකාවේ ජනාධිපති ධූරය දක්වා ආපු කෙනෙක්. ඒතකොට ඔබතුමාටත් තේරෙනවා මධ්‍යම පාන්තිකයන්ගේ තියෙන මේ හීන. ඒ අතර ලොකුම හීනයන්නේ මේ වාහනය මිලදී ගන්නවා කියන එක. අපේ යෝජනාව නම් ඇත්තටම ජනාධිපතිතුමනි ලංකාවේ මේ පොඩි වාහන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1 ලීටර් වලට වඩා අඩු වාහන, ඔය තියෙන ජපනීස් කේ කාස් එහෙම නැත්නම් ඔය 1000cc වලට වඩා අඩු වාහනවල අන්න ඒවයි මිල ගණන් මේ අඩු කරන්න එහෙම නැත්නම් ඒවට ෆ්ලැට් රේට් එකක් දෙන්න. අර ඉස්සර ඩබල් කැප්ස් වලට එහෙම නැත්නම් වෑන් වලට ලංකාවේ ෆ්ලැට් රේට් එකක් තිබ්බේ. අන්න ඒ වගේ ෆ්ලැට් රේට් එකක් දෙන්න. එහෙම නැතුව වාහනේ ලංකාවට ඉම්පෝට් කරාට පස්සේ ඒකේ CIF එක බලලා ඒක ලක්ෂරි ටැක්ස් වලටත් ඇඩ් කරනවා. තව පැත්තකින් ඒකෙන් 30කුත් ගහනවා. එහෙම කරන්නේ නැතුව ඒ 1 ලීටර් කැටගරි එකට අඩුවෙන් තියෙන ඒවට ෆ්ලැට් රේට් එකක් දෙන්න. එතකොට මේ ෆ්ලැට් රේට් එක ඇතුලේ අපිට ගන්න පුළුවන් කෙනෙක් ඒ වාහනේට යාවි. එතකොට ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ලක්ෂ 25ක් වගේ ෆ්ලැට් රේට් එකක් තිබ්බොත් එතකොට ඒක ජපානයෙන් ගෙන්නන මිලත් එක්ක අපිට බලලා සාධාරණ ගානකට යන්න පුළුවන්. 25 කරේ 30 කරේ ඒක ඔබතුමා තීරණය කරන්න. ඊට අමතරව මේ රේන්ජ් එකේ තියෙන කමර්ෂියල් වෙහිකල්. ඒ කියන්නේ ওই Suzuki Every, Daihatsu Hijet වගේ ඒවා ඇවිල්ලා ඒ කමර්ෂියල් ටයිප් එකට යන. ඒතකොට ලංකාවේ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට ඒ වගේ වාහනයක් ගත්තොත් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගෙන තමන්ගේ පුද්ගලික ගමන් බිමනුත් ගිහිල්ලා ලොකු තැනකට එන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු කිහිපයක් ඇතුළත තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය වෙනුවෙන් අපි මේ වගේ ෆ්ලැට් රේට් එකක් හඳුන්වා දුන්නොත් ඒක ලොකු සහනයක් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම පන්තියට. හේතුව තමයි තව අවුරුදු 3-4කින් ඔබතුමාත් ඊළඟ ජනාධිපතිවරණයට යන්න තියෙනවා. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ බලය තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මෙන්න මේ මධ්‍යම පන්තිය. ඉතින් මධ්‍යම පන්තිය ගැනත් ඔබතුමා පොඩ්ඩක් හිතලා තීරණයක් ගත්තොත් ඔවුන් ඉදිරියේදී ඔබතුමාට ඒක පිළිබඳව ප්‍රතිගුණ සලකයි. නැත්නම් මේ පවතින දේශපාලන වාතාවරණය උඩ ඔබතුමාත් දන්නවා ලංකාවේ එක ජනාධිපති කෙනෙක්ට සෙකන්ඩ් ටර්ම් එකේ යන්න හම්බෙලා නැහැ. 2015 ඉඳලා බැලුවොත් අවස්ථා කීපයක්ම තිබ්බ දැන් සෙකන්ඩ් ටර්ම් එකට යන්න ගොඩක් අයට හම්බෙලා නැහැ. ඉතින් ඔබතුමාට ලංකාවේ මධ්‍යම පන්තිය දිනා ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් විදිහට මම දකිනවා මෙන්න මේ ෆ්ලැට් රේට් එකට 1000cc වලට වඩා අඩු ඒවාට යන්න. ඊට වඩා ලොකු එන්ජින් කැපැසිටි එක තියෙන ඒවා කමක් නැහැ. ඔය යන ටැක්ස් එකෙන් යන්න. මොකද ආණ්ඩුවටත් මේ ලොකු බදු ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. ඉතින් වාහන ටැක්ස් වලින් ලොකු බදු ප්‍රමාණයක් එනවා. හැබැයි ඒ අතරම ලංකාවේ අර මේ පොඩි මිනිහා ගැන හිතන්න කියන එකත් මම යෝජනා කරන්න කැමතියි. ඒ වගේම තමයි තවත් වැදගත්ම දෙයක් තමයි මේක නම් ඇත්තටම ඒ බදු ක්‍රමයේ ලොකුවට වෙනස් කරන්න නැතුව කරන්න පුළුවන් පහසුම දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ස්ටිකර් ප්‍රයිස් එකක් දාන්න වාහනයකට අදාළව. ඒ කියන්නේ ස්ටිකර් ප්‍රයිස් එක කියන එක මම අදහස් කරන්නේ වාහනේ CIF වැලියු එක සහ වාහනේට ලංකාවේ ආණ්ඩුව විසින් ගහන බද්ද අපිට බලන්න පුළුවන් විදිහට ස්ටිකර් එකක් දාන්න. ඒක හැම වාහනයක්ම විකුණනකොට ඒක තියෙනවා. ඒ වගේම වාහනේ පළවෙනි පාර මේ රෙජිස්ටර් කරනකොටත් ඒක ඇඩ් කරන්න අර රෝස පාට පොතට. මොකද එතකොට අපි වාහනයක් ගෙන්නපු අවුරුද්ද අනුව දන්නවා මේ වාහනේ මේ කාලේ ගෙනල්ලා තියෙන මේ ගානට. මේක තමයි ආණ්ඩුවෙන් ගහපු ටැක්ස් එක. එතකොට මේ දෙකට අදාළව තව පොඩි ගානක් ඉස්සර වැඩියෙන් දාලා තමයි මේ සාමාන්‍ය වෙළඳපොලේ එක විකිනෙන්නේ. උදාහරණයක් ගත්තොත් ලක්ෂ 50ට ලංකාවේ වරායට ගේනවා වාහනයක්. ඒකට ලක්ෂ 65ක් ආණ්ඩුවෙන් ටැක්ස් එක ගහනවා. තව ලක්ෂ 5ක් අපි දාමුකෝ වෙළඳ ලාභයක් විදිහට අලෙවිකරුවා විසින්.
ඒකට ලක්ෂ 120කට ඕක විකිනන්න පුළුවන්. ඒක දන්නවා. හැබැයි ඊට වඩා වැඩි ගණන් වලට දැන් වෙන්නේ මොකද්ද? දැන් ආණ්ඩුවට කිසිම ලාභයක් වෙන්නේ නැහැ. මේ ගේනවා අර අලෙවිකරුවන් ලොකු මාජින් තියාගෙන ලංකාවේ වාහන විකුණනවා. අර මම කලින් සඳහන් කර විදියට. ඉතින් ඒක නවත්තලා පාරිභෝගිකයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔබතුමාලට ඒ වගේ ස්ටිකර් ප්‍රයිස් එකක් ලංකාවේ වාහන වලට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නොත්. ඒක ලොකු සේවයක් වෙනවා. ඉතින් 2026 ඒ දේ කරන්නවත් මම ඉල්ලා සිටිනවා ලංකාවේ ජනාධිපතිතුමාගෙන් පුළුවන් නම් ලංකාවේ වාහන වලට මේ ස්ටිකර් ප්‍රයිස් එක දාන්න CIF plus government tax එක කීයද කියලා හරියටම විසිබල් වෙන විදියට. දැන් ලංකාවේ වැඩියෙන්ම ආදායම් ලැබෙන ක්ෂේත්‍රයක් තමයි කර්මාන්තයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඉතින් සංචාරක ව්‍යාපාරය කියන එකටත් වාහනවල අවශ්‍යතාවය සෑහෙන තියෙනවා කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මොකද ලංකාවට පිට රටවල ඉඳලා එන සංචාරකයෝ පිරිසක් විදියට එනවා නම් සමහර අය එක්කෙනෙක් දෙන්නෙක් එනවා නම් ඒගොල්ලෝ කැමති තමන්ගේම වාහනයක් හය කරගෙන ගමනක් යන්න. ඉතින් මෙන්න මෙතනදී අපිට මේ අලුතෙන් තියෙන වාහන ෆ්ලීට් එකක් අවශ්‍ය කරලා තියෙනවා මේ දැනට තියෙන අවුරුදු 5ක් හරි 10ක් හරි පරණ වාහන වලට වඩා. හැබැයි අපි මේ කතා කරන මොහොත වෙනකොටත් තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ වාහන මිල ගණන් සෑහෙන වැඩි. විශේෂයෙන්ම වෑන් එකක් ඒ වගේම MPV එකක් ගත්තොත් සෑහෙන මිල ගණනක් වෙනවා. එතකොට මේ වගේ මිල ගණනක් ආයෝජනය කළ කෙනෙක් මේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් වාහනයක් දාන්න කැමතිත් නැහැ. ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමාට පුළුවන්කම තියෙනවා නම් මේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාළව තියෙන වාහනවල මිල ගණන් ටිකක් අඩු කරන්න ෆ්ලැට් රේට් එකක් ගේන්න MPVs ඒ කියන්නේ අර ආසන 6 හෝ 7 තියෙන වාහන ඒ වගේම වෑන් වලත් මිල ගණන් ටිකක් අඩු කරන්න. ඒවා මොකද ආර්ථිකයට නැවත දායක වෙනවා වක්‍රාකාරයෙන් ඒ වාහන ගේන ව්‍යාපාරික අරමුණු වෙනුවෙන්. එතකොට මේ ඍජුව සහ වක්‍රව ලංකාවේ ආර්ථිකයට ඒක දායක වෙනවා. ලංකාවේ මේ බදුකරණය සම්බන්ධයෙන් තියෙන තවත් එක ප්‍රශ්නයක් තමයි ලංකාවේ සමහර විට ප්‍රතිපත්ති සම්පාදනය කරනවා පාලකයන් විසින්. හැබැයි ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඊට පල්ලෙහා ස්තරයේ විසින්. ඒකට ලංකාවේ රාජ්‍ය පරිපාලනය තුළ තියෙන දුර්වලතාවය මේකට ප්‍රධාන හේතුවක් වෙනවා. ලංකාවේ මේ වර්තමාන ජනාධිපතිවරයා පත් වෙලා දැන් අවුරුද්දක් විතර ගිහිල්ලා තියෙන අපි තේරෙනවා එහෙම එක අවුරුද්දෙන් සම්පූර්ණ වෙනස් කරන්න බෑ. යම්කිසි කාලයක් මේවට ගත වෙනවා. ඉතින් අපි ඉල්ලන්න කැමති ඇත්තටම ලංකාවේ ජනාධිපතිවරයාගේ මේ පරිපාලන ශේෂ්ත්‍රයේ ඉන්න මේ අය සමහරට මුදල් අමාත්‍යාංශයේ ඉන්න අය මේ විදිහට ඔබතුමාට මේ ටැක්ස් අඩු කරන්න ඕන වුණත් ඒවට විරුද්ධ වන්න පුළුවන් විවිධ හේතු කියලා. ගොඩක් වෙලාවට අපි දන්නවා ලංකාවේ රාජ්‍ය පරිපාලන සේවයට යන්නේ ආර්ට් ඩිග්‍රී තියෙන අය. ඉතින් මේගොල්ලන්ට මේ තාක්ෂණය පිළිබඳ වාහනයක් කියන්නේ තාක්ෂණික කාරණයක්. වාහනයේ තාක්ෂණික කාරණා පිළිබඳ අවබෝධයක් නැහැ. හොඳම උදාහරණයක් කියන්නම් 2017-18 කාලේ අර එන්ජින් කැපැසිටි එකට වාහනේ මේ ටැක්ස් එක ගහන මේ ක්‍රමයේ ආව කාලේ එතකොට දැන් වාහනයක 1 ලීටර් එන්ජින් එකක් ටර්බෝ එන්ජින් එකක් වුණත් නන් ටර්බෝ වුණත් සේම් ටැක්ස් එක තිබ්බේ. එතකොට සාමාන්‍යයෙන් ටර්බෝ එන්ජින් එක පවර් එක වැඩි නන් ටර්බෝ එක අඩුයි. එතකොට මේ දැන් ඊට වඩා සමහරට 1.5 ලීටර් තියෙන වාහනයක පවර් එකට වඩා 1 ලීටර් එන්ජින් එකේ පවර් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තාක්ෂණික වශයෙන් දන්නේ නැතුව නිකන් අර එන්ජින් කැපැසිටි එකට විතරක් ඇඩ් කරලා ආපු එක ලොකු අවාසියක් වුණා. කොහොම වුණත් ලංකාවේ මිනිස්සුන්ට අර සාධාරණ ගානකට ගන්න පුළුවන් වාහනයක්. දැන් හොඳම උදාහරණයක් ගන්නකොට Toyota Aqua කායක 1.5 ලීටර් එන්ජින් එකක් තියෙන්නේ. ඒ වාහනේ සාමාන්‍ය ලීටරයට කිලෝමීටර් 25ක් විතර දුවනවා ෆස්ට් ජෙනරේෂන් එක. දැන් අලුත් එක සෙකන්ඩ් ජෙනරේෂන් එක ඇවිල්ලා තිනවා. ඒක ලීටරයට කිලෝමීටර් 30ක් විතර දුවන වාහනයක් කියලා කියනවා. ඉතින් මේ වගේ හොඳ ෆුවල් කන්සම්ප්ෂන් තියෙන වාහනයක් ලංකාවේ මිලදී ගන්න බැරි වෙලා තියෙනවා. ඒක ජපානයේ මිල නෙවෙයි. මේ ලංකාවට ගෙනාවට පස්සේ ගහන මේ විකාර ටැක්ස් එකේ හින්දා මේ වාහනේ මිල ගණන් ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් කෝටියකමාරක් විතර වෙනවා දැන් කාලේ යන විදියට බැලුවොත් සාමාන්‍යයෙන් Aqua එකක් ගන්න 2025 මොඩල් එකක් වගේ. එතකොට මේ වගේ ගාණක් දීලා වාහනයක් ගෙනල්ලා වැඩක් තියෙද ඒ වගේ හැච්බැක් කාර් එකක්. ඉතින් කරුණාකරලා මේ වගේ මේ වාහනයක් ලංකාවේ මිනිස්සුන්ට ඇෆෝඩබල් විදියට ගන්න පුළුවන් ලෙවල් එකට ටැක්ස් එක සාමාන්‍ය සාධාරණ ගාණකට ගේන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් වෙනවා. ඉතින් අර මම අර කලින් සඳහන් කරපු කාරණේ ලංකාවේ මේ පරිපාලන නිලධාරීන්ගේ තියෙන මාෆියාවත් මේකට හේතු වෙනවා. මේ වගේ දෙයක් ලංකාවේ ජනාධිපතිට ඒක අඩු කරන්න අවශ්‍යතාවය තිබ්බත් ඔහුට ඒ සඳහා ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබතුමාට ඒක කළමනාකරණය කරගන්න වෙනවා ඔබතුමාගේ විධායක බලය භාවිතා කරලා. කොහොම වුණත් අපි යෝජනා කරන්න කැමති ජනතාව විදියට ලංකාවේ සාධාරණ ගාණකට ගන්න පුළුවන් ලෙවල් එකේ වාහනයක් ලංකාවට ඉම්පෝර්ට් කළා අනිවාර්යෙන් ආණ්ඩුව ටැක්ස් එකක් ගහන්න ඕන. ටැක්ස් එකක් ගහන්න නැතුව මේ පිනට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ලෝකේ හැම රටකම ආණ්ඩුව විසින් ටැක්ස් එකක් ගහනවා පිට රටකින් වාහනයක් ගේනකොට. ඒක සාමාන්‍ය කාරණයක්. ටැරිෆ් එකක් ගහනවනේ. ඉතින් ඒ විදිහට ඇප්ලයි කරලා ඒ හැබැයි මිනිස්සුන්ට ඇෆෝඩබල් ලෙවල් එකකින් වාහන මිලදී ගන්න අවස්ථාව ලබා දෙන්න කියලා අපි ඉල්ලන්නේ කැමති රටේ ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා විදිහට අනුර කුමාර මහත්මයාගේ. ඉතින් ඔන්න ඔය කාරණා තමයි 2026 අයවැයත් එක්ක ලංකාවේ වාහන මිල ගණන් වෙනස් වෙන්න ඕන කොහොමද කියලා ටොක්කා අපේ නම් තියෙන යෝජනා. මේවට තව යෝජනා තියෙන්න පුළුවන්. ඔබේ අදහසුත් ඔබ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි මේ ටොප්කා වලින් අපි වීඩියෝ එකක් දැම්මේ. හරියටම අවුරුදු ගානකට පස්සේ. ඉතින් සතුටුයි නැවතත් අපේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න ලැබිච්ච එක ගැන. එහෙනම් අපි ඉදිරි දවසකදී අලුත් වීඩියෝකින් හමුවෙමු. මං ගිහලා එන්න. මගේ නම තාරක.